Alright, ආයුබෝවන් ඔයාලගේ ෆේවරිට් මටියුනකා channel එක Drive Sri Lanka ඉතින් මම සත්තා වී අපි ඉතින් මේ දවස්වල වෙනත් අත්දැකීම් ඔයාලට ලබා දෙනවා එකම අද ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න ඇවිල්ලා ඉන්නවා කටුකුරුන්ද Air Force race track එකට අපි කෙලින් යන්නේ නැහැ වෙනද වීඩියෝස් වල වගේ අපි sideways වලට යන්නේ ඉතින් මේ තවත් drift day එකක් ලංකාවේ පළවෙනි වතාවට ජපනීස් කේ කල්චර් එකට හදපු ඩ්‍රිෆ්ට් බිල්ඩ් මිනි ට්‍රක් එකක් ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එපිසෝඩ් එකේ. අපි මුලින්ම අපේ ඩ්‍රිෆ්ට් කිං ලංකාවේ IS බණ්ඩාර AB#90 ඉතින් IS ගැන කියන්න ඕනේ මොකද IS ඇවිල්ලා අපේ channel එක පටන් ගත්ත කාලේ නම් අපිත් එක්ක හිටියා. අපිට ෆස්ට් ඩ්‍රිෆ්ට් එක්ස්පීරියන්ස් එක දුන්නා. ඊට පස්සේ ගර්ල් කෙනෙක් කොහොමද ඩ්‍රිෆ්ට් කාර් එකක් ඇතුලේ රියැක්ට් කරන්න කියන එක අපිට IS ගේ කාර් එකෙන් දුන්නා. ඉතින් අද මේ වීඩියෝ එකෙත් IS අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. IS කොහොමද drive give me a hug after a bloody long time. Good to see you. Yes. මල්ලි මේ Ferrari Lamborghini එහෙම දැකලා මේ ලංකාවේ මම දන්නේ මේ JDM scene එකට ආයෙ ආවේයි කියලා. JDM legends නේ. ඉතින් IS අයියා මේ කාර් එක ගොඩක් කට්ටිය දැකලා තියෙන දන්න කාර් එකක්. නමුත් මේක livery එක ඒත් එක්කම parts engine components මේ ඔක්කොම season එකෙන් season එකට වෙනස් වෙනවා. මේ පාර මගේ sponsor Max and Mesh. ඉතින් අපි ඒගොල්ලන්ට theme එක relate කරලා ඒගොල්ලන්ගේ theme colors වලට අපි අලුතෙන් හැදුවා. Perfect livery. Very beautiful. කලින් Drive Sri Lanka එකත් එක වීඩියෝ එකක් කරා. Videos ගොඩක් කරා. වීඩියෝ ගොඩක් කරා. කාට වඩා දැන් ඇත්තම horsepower වැඩි. Right. මෙතන තමයි ඉතින් this is where it's been cooking. කියන්නයි මොකක්ද කරලා තියෙන modification එක? පිටිගම වද්දි අපිට තිබේ G25 setup එකක්. G25 660. ඉතින් අපි දැන් දාලා තියෙනවා G30 770. G30 770. දැන්ට තියෙනවා wheel horsepower සාමාන්‍යයෙන් 414ක් වගේ තිබ්බා 420ක් සමානයි. ඊට අමතරව මේකේ අලුතෙන් ටියුන් එකක් කරා obviously. මේක ඇත්තටම performance side එක කරේ turbo එක දාලා power up කරපු විතරයි. ඊට අමතරව අපි මේකේ rear control arms, toe arms ඔක්කොම අලුත් ඒවා දැම්ම ඇත්තටම drift works එකෙන් නිලේෂ් තමයි අපිට ඉරක් දුන්නේ. Thank you. Socially awkward penguin. ඒක ඇත්තටම legendary 1JZ engine එක. GT VVDI bottom end එක actually මේ ඔක්කොම standard. මේ එන්ජින් වල ඇත්තටම එහෙම ලොකුට විදන් කරන්න අවස්ථාවක් නැහැ. කියන්නේ අද්දි එන්ජිම ගණන් reliable setup එක obviously. ඒ කියන්නේ මේකට ලොකු horsepower ගානක් handle කරන්න පුළුවන් විදියට තමයි factory එකෙන් මේගොල්ලන් දීලා තියෙන්නේ. cooling side අනිවාර්යෙන් හදන්න ඕනේ. අනිත් එක කට්ටිය හිතනවා දැන් මේ එන්ජින් වල power up කරද්දී ඇත්තටම මේ ගොඩක් අය neglect කරන දෙයක් තමයි මේ අලුතෙන් oil pump එකකුයි water pump එකකුයි ඒවා අනිවාර්යෙන් දාන්න. right. දැන් මෙතන තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතලා GK-Tech අපි angle support දාලා තියෙනවා. GK-Tech angle supports. ඒකෙන් තමයි camber toe out අනම්මනම් ඔක්කොම ටික camber නම් ඇත්තටම 5.5 වගේ තමයි නෙගටිව් දුවන්න දැන්. ඊට වඩා තියෙනවා හොඳයි. එලෝ ගන්න ලේසි. දැන් අපිට එච්චර අවස්ථාවක් නැහැ සාමාන්‍ය 7 8 ගන්න අවස්ථාවක් නැහැ. right. That's about the car. right. එහෙනම් අපි මේක පොඩ්ඩක් drift track එකට දාලා මේ වෙනදා වගේම ඉතින් IS අපිත් එක්ක ඔයාලවත් අරගෙන මේකේ මේ තියෙන track එක හදලා ඔයාලට පේනවා ඇති. අර කොනටම තියෙනවා. ඒ කොනටම තියෙන්නේ ඇවිල්ලා ලොකු හේතුවක් මත අද රෙකෝඩ් එකක් තියන්න යන්නේ longest drift එක. ලංකාවේ කරලා තියෙන longest drift එක. ඒ කියන්නේ කටුකුරුන්ද main straight එකේ අපි බලනවා පුළුවන් තරම් මේ සුදු ඉරේ මකන්න නැතුව මොකද ඒක තමයි Air Force එකෙන් අපිට කරපු එකම request එක සුදු ඉරේ මකන්න එපා කියලා tire marks යන්න එපා. ඉතින් අපි වානා කොහොම හරි line ටික බේරලා මුළු track එකම drift කරන්න. track එක කව ගන්න නෙමෙයි drift කරන්න. track එකම drift කරන්න. එහෙනම් මේ episode එක ඔයාලට බලන්න පුළුවන් ලංකාවේ longestම drift එක. hopefully fingers crossed. Yeah, fingers crossed man. Firstly we're going to test the track and then do the proper one. But let's go check it out. අපේ ගොල්ලෝ දෙන්න යනවා වැඩේ කරන්න. ලෂයෙන් ඉන්නවා වෙනද වගේම වියත් කැමරක පිටිපස්සේ edit table ඉස්සරහා. Oh, thanks bro. Whatever I do, I cannot kick the little box. Yeah, don't kick the box. Actually, it was from the previous video, I remembered. මෙන්න මේ විදිහට තමයි prep වෙන්නේ. කායකට නැගලා ඊට පස්සේ seat belt එක දාලා මොකද මේක normal seat belt එක නෙමෙයි 5 point harness එකක් තියෙන්නේ. Safety first, seat belt එක හරි. Adios homies. Sha.
Let's do it. The excitement is over the roof right now. We just did a record now. Whole stretch. That was awesome. Very successful. It was a successful drift. Sabun kita agak ada yang special lagi wage එකක් highly modified මේකත් highly modified. දැන් ඇවිල්ලා එක ටයර් සෙට් එකක් ඉවරයි. ඒ කියන්නේ අර ස්ට්‍රෙච් එක කරලා දැන් ඔක්කොම ටික කරලා එක ටයර් සෙට් එකක් ඉවරයි. දැන් ඇවිල්ලා සෙකන්ඩ් සෙට් එක දාන්න නැත්නම් සෙකන්ඩ් සෙට් එක දාගෙන ආයෙත් අපි යනවා ට්‍රැක් එකට. ආයෙ යනවා ට්‍රැක් එකට ගිහිල්ලා ත්‍රාසය බීතිය ඔක්කොම ගෙනල්ලා දෙනවා මේ vlog එකෙන් ඔයාලට. හරියට පළවෙනි පාර අපි ස්පින් අවුට් කරා දෙවෙනි පාර ස්පින් අවුට් වුණා මම තුන්වෙනි පාර මම අපි try මල්ලි කිව්වා මල්ලි මේ පාරක මේ මිස්සුවෝදින් අපි හෝටි කපලා දාමු කියලා. but මිස්සුන්ට third time එක ආයෙ නෑ ගොඩටම ගැව්වා. perfectly done. so we had a record in Sri Lanka. longest drift in Sri Lanka. That's the record. Right, Hasesh tires galawanawa. Tire noodles after long as drift. Say hi mata. Oh shit, බවුලෙක් හිටියන ට්‍රැක් එකේ. මේක නම් noodles නෙමෙයි. ගෙලින් මොකද මේ ramen නෙමෙයි. ඉතින් DA63 carbon fiber bits මේක ඇත්තටම it's an insane build guys. What a cool interior, what a cool ride with buckets and all. ඉතින් ශාන් කියන්න බලන්න අපිට මේකේ what's the behind story of this? මොකද්ද ඔයාලට හිතේ ඇයි ඔයාලට මේ වගේ බිල්ඩ් එකක් කරන්න හිතුනේ ඉන්ස්පයර් වුණේ ඔයාලා කොහොමද? මේක ඇත්තටම විකුණන්න හදපු වාහනයක්. ඒ කියන්නේ මම වර්ක්ෂොප් එකේ සෑහෙන්න බර ඇදපු වාහනයක්. වර්ක්ෂොප් එක කිව්වට පස්සේ කියන්න ඕනේ මෙයා ඇවිල්ලා ශාන් ඔටෝ. ලංකාවේ හැමෝම දන්න ශාන් ඔටෝ එකේ ශාන් අයියා තමයි අපිත් එක්ක මේ DA63 එක ගැන කතා කරන්නේ. ඩ්‍රැග් එකට තමයි හැදුවේ. පෝස්ට්පෝන් වෙච්ච නිසා මම කල්පනා කරා ඉතින් ඩ්‍රැග් එක පෝස්ට්පෝන් වුණා. ඉතින් තව ඩ්‍රැග් එකක් එයි. එතකම් බලන් ඉන්නත් බෑ. ඊට පස්සේ ආයෙත් කතා කරා ඩ්‍රිෆ්ට් කරමු කියලා. මේ අපි ඩ්‍රිෆ්ට් කරමු කියලා. මොකද ලොකු හීනයක් තිබ්බ ඩ්‍රිෆ්ට් කරන්න. right. ඒකට පර්ෆෝමන්ස් මදි කමක් තිබ්බා. හරිද? කො දේවල් නෙමෙයි. සරල දේවල් ටිකක් කරා ඒත් මදි. ඊට පස්සේ ආශාන් අයියට කියලා ලැපිට්සන් එක දාලා මේ ටියුන් කරලා ඉසියක් කරලා ගාලා ගත්තා. කොට දාගත්තා කොහොමද? කොට දාගත්තා. හැබැයි මේ බිල්ඩ් එක ඇවිල්ලා honestly hands down respected build
ශාන්ටෝටෙන් කරපු මේ බිල්ඩ් එකයි. මේක ඇවිල්ලා පෙන්වන්න ඕනේ ඔයාලට ඩ්‍රයිව් ශ්‍රී ලංකාවෙන් අනිවාර්යෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මම වෙන කොහෙවත් දැකලා නැහැ. ජපාන් වල තායිලන්ඩ් වල ඇරෙන්න. මේක කස්ටමයිස් මේක ශාන් තායිලන්ඩ් වලට ඩයිනෝ ෂීට් එක ආවලා ඒකේ ස්පෙක්ස් වලට බිල්ඩ් කරපු එක්සෝස්ට් එකක් තමයි මේ තියෙන්නේ. මොකද මේකට බෑක් ප්‍රෙෂර් එක අවශ්‍ය හින්දා ඒ විදිහට තායිලන්ඩ් වල තමයි ගෙන්නගෙන තියෙන්නේ. ඒ පොඩි උනාට පොඩි පුංචි උනාට හරිම සරයි ගම්මිනිස්සනේ. අයිය නන්ටර්බෝ 600cc වෙලා මෙහෙම දුවනවා කියන්නේ ටර්බෝ කරොත් මේක දුවයි පැලෙන්න. අපි ඔයාලට සුපිරි ආතල්ලක් දීලා වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මං ශානුත් එක්ක එයාගේ මොඩිෆයිඩ් බිල්ඩ් ට්‍රක් එකේ ඉන්නවා. මේ දෙන්න අපේ වටේ ඩෝනට් එකක් ගහලා මේ වීඩියෝ එක අපි Alrighty, ටයර් එක ඉවර වෙනකම්ම ගාවා. එහෙනම් අපි හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා ෆුල් මාතල්ලක් ගනී කියලා. ඒත් ඒක ලංකාවේ දිගම ඩ්‍රිෆ්ට් එක අපි ගාවා. ශාන්නෝට ෆලෝ කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා මෙයාගේ වැඩ බලන්න පුළුවන්. ඒකත් ෆලෝ කරලා. එහෙනම් subscribe කරපු නැති කට්ටිය දැම්ම subscribe කරන්න. ඔයාලගේ favorite ටියුනකා channel එක Drive Sri Lanka හම්බෙමු මේ වගේ තවත් සුපිරි එපිසෝඩ් එකකින් ඊළඟ වීඩියෝ එකේ. ජය වේවා. එහෙනම් ශාන් අයියේ. ජය වේවා.